තෙල් ටික දාලා මාමා මගේ බඩ එයාගේ ගොරෝසු අත් දෙකෙන් අත ගන්නකොට මගේ ඇඟේ අමුතුම හැඟීම් ගොඩක් ගලාගෙන එන්න පටන් ගත්තා. අනේ මන්දා මටත් ඒ ගැන හිතා ගන්න බැරි වුණා. අනේ මාමේ තව ටිකක් පල්ලෙහාට වෙන්න තමයි රිදෙන්නේ. මන් දන්නේම නැතුව ඒ වචන මගේ කටින් හිමීට පිට වුණා. මාමා තෙල් ටික ගානකොට දැනුණ සැනීපෙට මන් එහෙම්ම ඇස් දෙක ටික වෙලාවක් පියාගත්තා. මට දැනුණා මාමා හරි සැනීපෙට මගේ බඩ අත ගන්නවා. මගේ ඇඟ ටික ටික මත් වෙන්න ගත්තා. මගේ හිතට අමුතුම හැඟීම් ගොඩක් ගලාගෙන එන්න ගත්තා. මම එදා ඇඳන් හිටියේ ටී-ෂර්ට් එක විතරයි. මට ඒකත් අමතක වෙලයි තිබුණේ. මාමා ටිකක් වෙලා මගේ බඩ අත ගාන ගමන් මගේ ටී-ෂර්ට් එක ටික ටික උඩට ඉස්සුවා. මට දැනුනේ මගේ ඇඟ සීතල වෙලා යනවා වගේ. අනේ මාමේ තව ටිකක් පහළට වෙන්න තමා මගේ බඩ රිදෙන්නේ මං එහෙම කිව්වා. කියනකොට මාමයාගේ අත් දෙක ටික ටික පහළට යවුවා. මට දැනුනේ මං අමුතුම ලෝකයක ඉන්නවා වගේ. මාමා මගේ දිහා බලලා සරාගි විදිහට hina වුණා. මාත් ඔහුට පෙරලා hina වුනේ ඔහු කරන ක්‍රියාවට අවසර දෙන්නක් මෙනි. ඔහු එකවරම හිමින් සීරුවේ මගේ තොල්වලට බර වුණා. මමත් ඔහුට ඉඩ දීලා ඔහුගේ ක්‍රියාවට කැමති බව ඇගෙව්වා. මම මේ කරන දේ වැරදිද? මම මගේ යටි සිතින් විමසුවා. ඒත් මගේ හැඟීමට මගේ මුළු ඇගම ආස කරා. ටික වෙලාවක් තොල් සිපගත්ත මාමා මගේ ටී-ෂර්ට් එක ඔහුගේ අතින්ම ගැලෙව්වා. මගේ සුදු පාට හංස ජෝඩුව දිහා බලන් ඔහු සිනාසුණා. ඔහු ඒ හෙමින් සීරුවේ පිරිමදිමින් නැවතත් මගේ තොල්වලට බර වුණා. මොහොතකට විතර පස්සේ ඔහු මගේ තොල් වලින් ඈත් වුණා. ඔහුගේ තොල් මගේ හංස ජෝඩුවට ටික ටික ලං වුණා. ඔහුගේ හුස්ම ගන්න වේගය මගේ පපුවට දැනුණා. හරි හිමින් සීරුවේ ඔහු මගේ හංස ජෝඩුව ඔහුගේ තොල් වලින් උරන්න ගත්තා.